හරිය මගේ මේ තියෙන්නේ මේ දවස්වල මගේ පැණි රහන්නේ මේ තියෙන්නේ මගේ ස්කින් එකට මාර ග්ලෝ අප් එකක් ලැබිලා තියෙන්නේ මේක බිව්වහම මේ Ciao Angels touch my channel එකට ඕනෑලා දත් ආදරෙන් පිළිගන්නවා මම රශ්මි. අද මම විශේෂ වීඩියෝ එකක් තමයි ඔන්න ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ. ඔදන්නවනේ දැන් සති දෙකකින් වගේ මම එක දිගට වීඩියෝස් ගෙනාවේ නැහැ. නමුත් ඔන්න මේක බුම් වෙන්න යන වීඩියෝ එකක්. හරිද? ඒකින්ද වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. මොකද මේ වීඩියෝ එක කොහොනේ දාස කරනාට ග්ලෝ ස්කින් එකක් තියාගන්න ඕන ඔයාට බණ්ඩිය බඩ අඩු කරගන්න ඔයාට වගේම මහත අඩු කරගන්න මහත පාලනය කරගන්න ඕන ඔයාට ඒ වගේම මලබද්ධය තියෙනම් ඔන්න ඔයාට මේ වීඩියෝ එක සුපර්. හැබැයි මේ ඔක්කොන්ටම වඩා මට නම් මේකෙන් මාර ලොකු බෙනිෆිට්ස් ගොඩක් හම්බ වුණා. ඒක තමයි මගේ ස්කින් ටෝන් එක තව තවත් ග්ලෝ අප් වුණා. ඒ වගේම මගේ කොණ්ඩෙටත් හොඳ හෙල්දි එකක් හම්බ වුණා. ඊට අමතරව අර මගේ බඩ දැන් ළමයි ටිකක් අඩුයි. ඔයාලට පේනවා ඇති ටිකක් අඩුයි කියලා කියන්නේ. ඊට අමතරව මම ඩයට් කරනවා, එක්සර්සයිස් කරනවා විනාඩි 35ක්. නමුත් සතියක වගේ කෙටි කාලයකදී ඔන්න මම කිලෝ 1ක් බස්සලා තියෙනවා. ඒ ඔක්කොට වඩා මගේ ස්කින් එකට ලොකු ග්ලෝ ඉෆෙක්ට් එකක් හම්බ වෙලා තියෙනවා. ඉතින් මේක තමයි අද වීඩියෝ එක. මේක තමයි මගේ ප්‍රියතම ග්‍රීන් ජූස් එක ගැන තමයි අද මම යාළුත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ. ඉතින් ලස්සනට ආස කරන ඉන්ජිකේන නම් ඔන්න ඔයා. ඒ වගේම මමි ටමි එකක් තියෙනවා නම් ටමි පවුච් එකක් තියෙනවා නම් ඔයාට ලව් හැන්ඩල්ස් තියෙනවා නම් අනවශ්‍ය විදියට ඇඟ කැත වෙන විදියට තරබාරුකම පේනවා නම් ඔයාටත් ගොඩාක් හොඳ ඩ්‍රින්ක් එකක් මේක. යන්ද මේක හදන හැටි බලන්න. එහෙනම් අපි මේ ඩ්‍රින්ක් එක හදා ගන්න. අපි බලමු මේ ග්‍රීන් ජූස් එකට ඕන වෙන්නේ මොනවද කියලා. මේ තියෙන්නේ පිපිඤ්ඤා. ඊට පස්සේ මේ තියෙන්නේ සැල්දිරි කියලා කියන්නේ. ඒවා ඊට පස්සේ මේ තියෙන්නේ ග්‍රීන් ඇපල්. ඊට පස්සේ මේ තියෙන්නේ ලෙමන්. ඊට පස්සේ මේ තියෙන්නේ ඉඟුරු. ඔන්න ඔය ටික තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් මේ ටිකට මම වතුර කෝප්ප 3-4ක් වගේ දාලා මට දවස් 3කට ඇති වෙන ප්‍රමාණය මම හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා. හොඳ ස්මූති එකක් වගේ. මේක නිකන් තික් ස්මූති එකක් වගේ එන්නේ. ඉතින් තික්නස් එකට කැමති නැත්නම් ඔයාලට පුළුවන් එකක් පෙරලා ගන්න. නමුත් ඒ අර මේවයි අර කැරිත් එක්කම බොනවා නම් ගොඩක් හොඳයි. ඉතින් මම බ්ලෙන්ඩ් කරන් එන්නම්. හරිය මගේ මේ තියෙන්නේ මේ දවස්වල මගේ ෆේවරිට්. ඇත්තටම මගේ ස්කින් එකට මාර ග්ලෝ අප් එකක් ලැබිලා තියෙන්නේ. ඒ වගේම මේක බිව්වහම මේ ඇඟටත් මාර එනර්ජි එකක් ලැබෙනවා. හදලා බීලා බලන්න. රසට නාසයි නම් මගේ පැණි රහන්නේ මේ තියෙන්නේ. මම ගත්ත ග්‍රීන් ඇපල් එකත් මේ ටිකක් හැඹුරු රහයි. ඉතින් හැඹුල දේවල් දාපු හින්දා මේකෙත් තියෙන්නේ ඉතින් හැඹුල රසක් තමයි. ගොඩක් හොඳයි. බිල බලන්න. ලස්සනට ඉන්න ආසයාටමයි. ගිහින් යන්න. බයි.